අයිබෝන් එමෝටම අද අපි බලන්න යන්නේ කොහොමද හික් පාර්ට්නර් ප්‍රෝ එකට ඩිවයිස් එකක් ඇඩ් කරන්නේ DVR, NVR ඒ වගේම Hikvision 4G cameras, Hikvision Solar 4G cameras, access control ඒ ටික ඒ ඩිවයිස් ටික කොහොමද හික් පාර්ට්නර් ප්‍රෝ එකට ඇඩ් කරන්නේ ඒකත් එක්ක අපි දැන් සයිට් එකකින් අපිට මොනිටර් එකක් නැත්නම් අපි හික් පාර්ට්නර් ප්‍රෝ එකකින්ම කොහොමද ඩිවයිස් එක ඇක්ටිවේට් කරලා ඒකෙන් තියෙන බේසික් කන්ෆිගරේෂන් එක ඉවර කරලා කොහොමද කස්ටමර්ට ඒක බාර දෙන්නේ ඒ ටික අපි අද බලමු. ඒකට මුලින්ම ඔයාලා DVR එක හෝ නැත්නම් NVR එක නැත්නම් Hikvision device එක same network ඉන්න ඕනි. එම් කිව්වේ router එක කනෙක්ට් වෙලා තියෙන්න ඕනේ NVR එකට හෝ DVR එකට. ඒ router එකටම ඔයාලගේ ෆෝන් එකත් කනෙක්ට් කරගත්තා නම් ඇති. ඊට පස්සේ මෙතනින් බලන්න site කියලා තියෙනවා. ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතනින් බලන්න උඩ SADP tool කියලා තියෙනවා. ඒක ක්ලික් කරන්න. මෙතනින් බැලුවනම් අපේ device එකකින් ඒ කියන්නේ අපේ network එකට කනෙක්ට් වෙලා තියෙන Hikvision devices ඔක්කොම මෙතනින් SADP tool එකකින් පෙන්නනවා. මෙතනින් බලන්න මේ device එක තාම active වෙලා නැහැ. ඒ කියන්නේ අලුත් DVR එකක් තමයි මෙතන දාලා තියෙන්නේ. එතකොට මෙතනින් activate කියලා ක්ලික් කරන්න. ආයි මෙතනින් අපිට අලුතෙන් password එක දාන්න තමයි මෙතන එන්නේ. මෙතනින් අපි අලුතෙන් password එකක් ඒ කියන්නේ complex password එකක් දී ගන්න. ඊට පස්සේ verification code ඔයාලා දන්නවා ඇති. කොහොමද connect එක පාවිච්චි කරනකොට තමයි මේක අවශ්‍ය වෙන්නේ. ඒක ඔයාලා කැමති එකක් දාගන්න පුළුවන් කස්ටමර්ට කනෙක්ට් එකකින් කනෙක්ට් කරනකොට මේක වෙරිෆිකේෂන් කෝඩ් කියලා උඩ එනවා. ඒ වෙරිෆිකේෂන් කෝඩ් එක මෙතනින් ඔයාලා කැමති එකක් දාගන්න පුළුවන්. මෙතනින් මම නෙක්ස්ට් කරනවා. ඊට පස්සේ මේකෙන් කන්ෆිගරේෂන් ඔක්කොම ඒකම ඔටෝමැටිකලි හදනවා. අපි මෙනුවලි මොකුත් හදන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඔටෝමැටිකලි හදනවා. ඒකට පොඩි වෙලාවක් ගන්නවා. දැන් බලුවනම් ඔක්කොම සෙටින්ග්ස් ටික ඉවරයි. ඊට පස්සේ next එක දෙමු. next එක දුන්නා මෙතනින් මම channels මොකුත් add කරලා නැහැ. කියන්නේ IP camera same මොකුත් add කරලා නැහැ. IP camera same add කරලා තියෙනවනම් මේක automatically add කරන්න දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේකෙන් manually අපි එකින් එක add කරන්නත් පුළුවන්. මම site එක channel මොකුත් add කරලා නැති ඉඳ මෙතනින් මම close කරන්න. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් NVR එක හෝ DVR එකේ configurations ටික මෙතනින් ඔයාලට හදන්න පුළුවන්. මෙතනින් ඔයාලා කැමති විදිහට settings ටික හදා ගන්න පුළුවන්. ඊට පස්සේ cameras එකකින් වුණොත් අපිට settings ටික මෙතනින් හදා ගන්න පුළුවන්. camera එක select කරලා ඔයාලා settings ටික හදා ගන්න පුළුවන්. මෙතනින් මම back වෙන්නම්. ඊට පස්සේ මෙතනින් බලන්න next කියලා තියෙනවා. next එක click කරන්න. ඊට පස්සේ අපි දැන් අලුතින් තමයි මේ site එක add කරන්න යන්නේ. මොකද site එකක් add කරලා තමයි ඒකේ තුලින් device එක add කරන්න ඕනි. මෙතනින් more කියලා ක්ලික් කරා. ඊට පස්සේ මෙතනින් ඔයාලා කැමති නමක් දෙන්න පුළුවන්. මම දැන් දෙන්නේ මෙතනින් අලුත් site එක නිසා මෙතනින් මම දෙන්නේ Hikvision කියලා දෙනවා. Hikvision කියලා දුන්නා. ඊට පස්සේ location එක ඔයාලා select කරගන්න පුළුවන්. address එකත් ඔයාලා දෙන්න පුළුවන්. මෙතනින් customer ගේ දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් okay එක දුන්නා. දැන් site එක create වෙලා site එකට අපි device එක add කරමු. මෙතනින් site එකට device එක okay එක දුන්නා නම් site එකට device එක add වෙනවා. බලුවද adding succeeded. ඊට පස්සේ මෙතනින් ඔයාලා customer ගේ connect එකට transfer කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් අපි වැඩේ ඉවර කරලාත් පස්සේ transfer කරන්න පුළුවන්. මෙතනින් මම complete එක දෙන්න. complete එක දුන්නාම මේ site එක තමයි දැන් අපි add කරපු එක. උඩින් බැලුවා නම් site එකේ නම තියෙනවා. ඊට පස්සේ මෙතනින් not handed over කියලා තියෙනවා. මේක අපි මෙතනින් hand over site කියලා දුන්නා නම් අපි customer ට මේක hand over කරන්න පුළුවන්. මේ site එක connect එකට එයාලට hand over කරන්න පුළුවන්. thank you. මේක තමයි අද අපි බලාගත්තේ කොහොමද device එක කොහොමද Hik partner pro එකට device එක add කරන්නේ කොහොමද site එක create කරලා ඒකට device එක add කරන්නේ කොහොමද කියලා තමයි අපි අද බැලුවේ. thank you හැමෝටම.